ඔයාලා පදින බයික් එකෙත් ක්ලච් එක පැත්තේ මෙන්න මේ ඉන්පුට් ෂාෆ්ට් එක ළඟ තියෙන මෙන්න මේ රේසර් එක ගිහිල්ලා තිබ්බනම් එහෙම නැත්නම් මෙන්න මේ රේසර් එක යනවා නම් අන්න ඒකට බලපාන ප්‍රධානම හේතුව ගැන තමයි අද මම ඔයගොල්ලෝ හැමෝටම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඇත්තටම කිව්වොත් මෙන්න මේ රේසර් එක යවාගන්නේ ඔයාලා විසින්මයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ කරන වැරද්දක් නිසා තමයි මෙන්න මේ ක්ලච් එක ළඟ තියෙන මෙන්න මේ බෙයාරින් එක යන්නේ. ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ දැන් බයික් එක පැදගෙන යනකොට සෙකන්ඩ් එකේ යන්න ඕනි තැන තර්ඩ් එකේ පිකප් කරලා ගන්නවා. ඊට පස්සේ ගත්තම තුන්වෙනි ගියර් එකේ යන්න ඕනි තැන හතරවෙනි ගියර් එකේ පිකප් කරලා ගන්නවා. ඊට පස්සේ ගත්තම ෆස්ට් එකේ යන්න ඕනි තැන සෙකන්ඩ් එකේ පිකප් කරලා ගන්නවා. අන්න ඒ වගේ වෙලාවවලදී තමයි මෙන්න මේ රේසර් එක යන්න පටන් ගන්න. ඔයගොල්ලෝ ඒ විදිහට බයික් එක පදිනකොට මෙන්න මේ ෂාෆ්ට් එකට ලොකු ভাইබ්‍රේෂන් එකත් එක්ක ලොකු බරක් වැටෙනවා. එන්නේ එතකොට තමයි මෙන්න මේ බෙයාරින් එක ටිකෙන් ටික යන්න පටන් ගන්නෙ. ඒක නිසා ඔයගොල්ලොත් මෙන්න මේ වැරද්ද නොදැනුවත් හරි ඔයාලගේ වාහනේත් සිදු කරනවා නම් ඒ වැරද්ද කරන්න යන්න එපා. මෙන්න මේ ලෙඩේ අපිට බහුලවම බලා ගන්න පුළුවන් බයික් වර්ග කිහිපයක් කියන්නම්. එකක් තමයි CT100 බයික් එක. ඊට පස්සේ එකක් තමයි ප්ලැටිනා බයික් එක. ඊට පස්සේ පල්සර් එක, ඩිස්කවරි බයික් වල ඔන්න ඒ කියපු බයික් වල මෙන්න මේ ප්‍රශ්නය බහුලවම අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ රේසර් එක දැන් මෙන්න මේ ප්ලැටිනා CT100 බයික් වල නම් අපිට පිටින් ගහන්න පුළුවන්කම තියෙනවා. පුලර් එකක් දාලා මෙන්න මේ රේසර් එක එළියට අරගෙන. නමුත් වෙන බයික් වල සමහරක් බයික් වල අපිට මෙන්න මේ රේසරේ පිටින් ගහන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවවලදී අනිවාර්යයෙන්ම ඔයාලට සිද්ධ වෙනවා එන්ජින් එක සම්පූර්ණයෙන්ම ගලවලා ඉවරලා මෙන්න මේ රේසරේ අපිට ආපහු නැවත ගහගන්න. මෙන්න මේ රේසර් එක ගිහිල්ලා තියෙනවා නම් ඔයාලගේ වාහනේත් ක්ලච් එක පැත්තෙන් අමුතුම සද්දයක් එන්න පටන් ගන්නවා. ඔයාලා සියලු දෙනාටම අදත් මම මෙන්න මේ කරපු වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියලා විශ්වාස කරනවා. අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම තමයි තවත් කෙනෙක්ට මේ දේ ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න. අදට මම එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.